සුබ දවසක් ඔයාලට. වෙනද වගේ මටත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද අරගෙන ආවේ ඔම්ලට් රෙසිපි එකක්. මේකට ස්පැනිෂ් ඔම්ලට් කියලා කියනවා. ලුණු ගෙඩියකුයි බිත්තරයි අල ගෙඩියකුයි තියනවා නම් රෑ කෑමට ඔයාලටත් මේ විදිහේ සරල කෑමක් හදා ගන්න පුළුවන්. හදා ගන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා බිත්තර 3ක්, ලුණු ගෙඩියක් හීනිවට කපාගෙන, ඒ වගේම අල ගෙඩියක් අරගෙන තියෙනවා. අල කපා ගනිද්දි මේ විදිහට හීනිවට පෙති කපා ගන්න. දැන් අපි ඔම්ලට් එක හදාගන්න විදිහ බලමු. මම මුලින්ම රත් වෙච්ච පෑන් එකට මේ විදිහට තෙල් ටිකක් දාගන්නවා. දැන් පෙති කපාගත්ත අල ටිකත් මම මේකට එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරගෙන තෙලෙන් තඹ ගන්න ඕන. මම මේ වෙලාවේදී කපාගත්ත ලුණු ගෙඩියත් මේකට එකතු කරගන්නවා. ලුණු ටිකත් කලවම් කරලා තෙලෙන් චුට්ටක් තඹ ගන්න. පියනකින් වහගෙන මේ ටික හොඳට තඹ ගන්න. දැන් මගේ අල ලුණු ටික තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී මේක වෙන භාජනයකට අයින් කරගන්නවා. දැන් මම වෙන භාජනයකට බිත්තර 3 එකතු කරගන්නවා. ඒකටම රස අනුව ලුණු කුඩු, කෑලි මිරිස් එකතු කරගන්න ඕන. සරට කන්න කැමති කෙනෙක් නම් මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න, ගම් මිරිස් කුඩුනත් එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න ඕන. බිත්තර එක හොඳට මික්ස් කරගත්තට පස්සේ මම මේ භාජනයටම කලින් හදාගත්ත අල ලුණු මිශ්‍රණය එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ පෑන් එකට මම ආපහු තෙල් ටිකක් එකතු කරගෙන මේ මිශ්‍රණය එකතු කරගන්නවා. ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන මේ ඔම්ලට් එක හදාගන්න. ගින්දර වැඩි කරගන්න එපා. දැන් මේ ඔම්ලට් එක පරිස්සමෙන් අනිත් පැත්ත හරව ගන්න. ඔම්ලට් එක අනිත් පැත්ත දාලා ඒ පැත්තත් හොඳට පුච්ච ගන්න. දැන් අපේ ඔම්ලට් එක ලෑස්ති. ඉතින් උයන්න කම්මැලි දවසට වුණත් හරිම ලේසියෙන් පොඩි වෙලාවකදී මේ වගේ ඔම්ලට් එකක් ඔයාලට හදලා බලන්න පුළුවන්. ඔයාලා හැදුවත් රස මටත් කියන්න. ඉතින් මේ රෙසිපි එකටත් කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.